මේ රටේ හැමදාම පූර්වාදර්ශ වෙලා තිබුණේ තමන් විශාල පංගුවක් බෙදාගෙන පූර්වාදර්ශයක් තිබුණා. ජනතාවට පුඩා හැඳි වලින් බෙදෙනවා. ලක්ෂයකමාරක් දෙනවා ගෙයක් හදාගෙන ඔබතුමා දන්නා මන්නාරමේ පහුගිය කාලේ කීයද ලක්ෂයකමාරේ දුන්නේ. ඒකෙන් ගෙදර යන්න රුපියල් 10000ක් දෙනවා. ඒ 10000ත් අර ලක්ෂයකමාරෙන් අර එකමාරෙන් අඩු කරගන්නවා. කලින් දීපු මුදල කියලා. මෙහෙමනේ තිබුණේ. ඒ කියන්නේ හැම වෙලාවම ජනතාවට බෙදනකොට නිකන් ඇඟෙන් ඇටයක් ගලවලා දිනවා වගේ. තමන්ට බෙදා ගන්නකොට ලොකු හැඳි වලින් බෙදාගත් ඉතිහාසයක් තිබෙනවා. අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හැදුවේ මොකටද? ලොකු හැඳි වලින් ආණ්ඩුවට බෙදා ගන්න නෙවෙයි ආණ්ඩුවට බෙදෙන හැඳිත් නැති කරගන්න. මම කරලා තියෙනවා. මම කියන්නේ නැහැ නැවත නැවත. හැබැයි අපේ අභිප්‍රාය තමයි ජනතාවට සාධාරණ මේ ප්‍රතිලාභ දෙන එක. ඒ නිසා තමයි අපි මේ පරිපූර්ණක ඇස්තමේන්තුවේ මේ පාර්ලිමේන්තු ඉදිරිපත් වෙලා ජනතාවට සාධාරණ ලෙස මෙම ප්‍රශ්නයේදී ගොඩේම සඳහා ආණ්ඩුවක් ඇටියට අපි මෙදිහත් වෙ යුතුයි. ලංකා ඉතිහාසයේ කවදාවත් මෙහෙම කරලා නැහැ. ගම් වතුරකට සත්තු අහු වුණා නම් ඒ ෆාම් අයිතිකාරය බලා ගන්න ඕන. කඩයක් ගියා නම් ඒ කඩේ අයිතිකාරය බලා ගන්න ඕන. ගෙයක් ගියා නම් පොඩි මුදලක් දෙනවා. එයි ඇඟෙන් ඇටයක් දෙනවා වගේ තමයි ජනතාවට සැලකුවේ. මේක තමයි ඉතිහාසය. කාටත් ඒක අභියෝග කරන්න පුළුවන්. මම මේ දත්තත් එක පැටලෙන්න යන්නේ නෑ. අපේ පුනරුත්ථාපන අධිකාරී අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කරලා තියෙනවා දීර්ඝ කාලයක් අපේ ආනන්ද විජේපාල ඇමතුමා. එතුමා දන්නවා කොහොමද එතුමා පුනරුත්ථාපන අධිකාරී වැඩ කරන නිසා බදුදීන් මන්ත්‍රී ඇමතුමාගේ කාලෙත් එතුමා අමාත්‍යාංශ අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කරා. ඔබතුමා දන්නවා කොහොමද ඔබතුමාගේ අමාත්‍යාංශයේ කාලේ ඉවිලිතා සොච්චම් මුදල්. හැබැයි අපිට අවශ්‍යකම තිබුණ කුමක්ද? මේ ජනතාවට යලි තමන්ගේ ජීවිතේ ආරම්භ කරමින් වඩාත් ස්ථාවර ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය මැදිහත් වීම අපි කරන්නේ කොහොමද කියන එක තමයි අපේ ප්‍රතිපත්තිමේ ප්‍රවේශය. අන්න ඒ සඳහා තමයි අපි මේ බිලියන 500ක් අපේක්ෂා කරන්නේ.